Hi everyone. අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ ඔෆිස් එකේ get together එක දවස ගත වුණේ කොහොමද කියලා. මේ ඉවෙන්ට් එක පැවැත්වුණේ කළුතර තූර්යා හෝටලයේ. outdoor events කිහිපයක්ම ලෑස්ති කරලා තිබුණු නිසා උත්සවයේ සමාරම්භක කටයුතු ඇතුළුව ඉවෙන්ට් එකේ උදේවරුව එලිමහනි තමයි ගත වුණේ. පොල් තෙල් පහන දැල්වලා ලස්සන බැලුන් සර්දර්ශනයක් එක්ක තමයි අපේ ඉවෙන්ට් එක ආරම්භ වුණේ. වෙල්කම් ස්පීච් වලින් පස්සේ අපේ ඉවෙන්ට් එක බාර වුණේ අපිව දවසේම හිනාවෙන් තියන්න පුළුවන් දෙන්නෙකුට. ඔයාලත් බලන්නකෝ ඉතින් කවුද මේ දෙන්න කියලා. මේ තමයි ඉතින් අපි හැමෝම දන්න සමරයන් සමරේ. අයිබෝන් අපේ හිටපු ජනාධිපතිතුමනි මොකද හිතන්නේ මේ දවස්වල මොකද වෙන්නේ දැන් ඊයේ රැලියකට එහෙම සම්බන්ධ වෙන්න උත්සාහ කරා මොකද හිතන්නේ කියනවා පළමුවත් දෙවනුවත් අපිට වටින්නේ අදාන්ස් ඉලෙක්ට්‍රිකල් PLC එකක් බලන්න. එක ප්‍රොෆයිල් පික්චර්ස් අප්ලෝඩ් කරලා ඉස්කෝල වල නම් දාලා. මොකද ආනන්දින් දාලා ප්‍රවුඩ් බි ආනන්දි. මිනිහා ගිහින් කැකිලාව සෙන්ටර් මිනිහා ප්‍රොෆයිල් පික්චර් එකට දාලා ප්‍රවුඩ් බි කැකිලියන්ස් කියලා. ආමදාහරි ජනාධිපති වෙන්න පුළුවන් වුණොත් ඉලෙක්ට්‍රිකල්ස් PLC රත්මලාන ගම උදා ගම්මාන විතර ගන්න බලාපොරොත්තු වෙනවා. අද මේ තූර්යා හෝටලෙට ආපු හැමෝටම එකෙන් ගෙදර ගාන දෙනවා. රැට මේ ගෙවල් වලට ඇවිත් disadide chokinesia, photosynthesis, augmented reality, virtual reality. Even I don't know these words. අනවතනමයි වරන් දෙස්කා වනගයි ශිමස්. Thank you. මේ පෞද්ගලික අංශයේ රාජ්‍ය සේවකයන්ටයි අවශ්‍ය වුණා. සදුදත් නිවාඩු දවසක් බවට පත් කරගන්න. ඒ නිසා බැලට් පේපර් ගුලි කරලා තමයි පෙට්ටි වලට දාලා තියෙන්නේ. ගුලි කරපුවත් දිග අරගන්න ටිකක් වෙලා ගියා. අවත් සමහරු ID බැලට් පේපරේ ඡන්ද පෙට්ටියට දානවා වෙනුවට ඩෙන්ටි කාඩ් එකයි පාස්පෝර්ට් එකයි දාලා තිබ්බා. ඒ වගේම එක විකාර නටලා තිබ්බ ඡන්ද පත්‍රයයි අන්නාසිගෙඩියයි යා කරලා තිබ්බා. අවත් සමහරු රූපවල අඩුපාඩුකම් සම්පූර්ණ කරලා තිබ්බා. ගෑස් සිලින්ඩරේට බටයක් දාලා ගෑස් ලිපක් ඇදලා තිබ්බා. ඒක හඳුන්වලා දීලා ගියා කියලා. මොකද ඇත්තට මේ ක්‍රමවේදය අවශ්‍ය වෙන්නේ නැහැ. ඡන්දයක් නොතියාම අපිට පුළුවන් ජයග්‍රහණය කරන්නේ මොන පැත්තද කියලා හොයලා බලන්න. කවුද දිනන්නේ කියලා. ඉස්සත්නායක මහත්තයා ඉන්න පැත්ත මොකද්ද කියලා බලනවා. ඒ පැත්ත දිනන්නේ නැහැ. ඒතර ජයග්‍රහණය ලබා දෙනවා. යම් එකකින් මේ විදිහ අසාර්ථක වුණොත් ඉන්දික පොතවත්ගේ අනාවැකිය මොකද්ද කියලා බලනවා. අවදාවත් ඇත්ත කියන්නේ අනිත් පැත්තට ජයග්‍රහණය ලබා දෙනවා. යම් මේකකින් මේකත් අසාර්ථක වුණොත් අශේන් බ්ලොක්ස් අශේන් සේනාවත් සපෝට් කරන පැත්ත මොකද්ද කියලා බලනවා. උත් කවදාවත් ඇත්ත කියන්නේ නැහැ. උත් ඉන්න පැත්ත දිනන්නේ අනිත් පැත්ත තමයි දිනන්නේ. ඒ පැත්තට ජයග්‍රහණය ලබා දෙනවා. අපි පාට කරන්නේ සුලංගිල්ල නෙවෙයි මැදංගිල්ල. හැබැයි මැදංගිල්ල පාට කරපු ෆොටෝස් අප්ලෝඩ් කරලා දැම්මා Facebook එකට. එතකොට ලංකාවේ ඉන්න ඔක්කොම එකම දවසේ මැදංගිල්ල උසා ෆොටෝ එකක් දාපුවාම මාක් සකර්බර්ග් හිතනවා අපේ මාක් සකර්බර්ග්ට මැදංගිල්ල පෙන්නුවේ කියලා. අඩුපාඩුකම් තුනක් තියෙනවා. මේ අඩුපාඩුකම් තුන හදා ගන්න පුළුවන් නම් අපේ ලෝක කුසලානිය තුනයි ප්‍රයත්නහණය කරන්න පුළුවන්. මොකද අඩුපාඩුකම් තුන එකක් තමයි බැටිං, අනික තමයි බෝලිං, අනික තමයි ෆීල්ඩිං. ඒ තුන හදා ගන්න පුළුවන් නම් ජයග්‍රහණය කරන්න පුළුවන්. දැන් අපි දන්නවා ඊ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙච්ච අපේ තාමිකට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් තාමික පුතා මගේ ඉස්කෝලේ මමත් ගෝයේ ලෙයත් ගෝයේ අපිට තාමිකට කියන්න තියෙන එක දෙයක්. බැට් කරන්න යද්දී ඒ රසබර කතා ටික ඉවර වුණාට පස්සේ outdoor activities පටන් ගත්තා. මේ ගේම් එකේදී ටීම් එකේ හැමෝම
මේ අඩි සලකුණු තියලා තියෙන විදිහට නිවැරදිව පැනගෙන ඉදිරියට යන්න ඕනේ. වැරදුනොත් ආයේ මුල ඉඳන් පටන් අරගෙන ටීම් එකේ හැමෝම ගේම් එක ඉවර කරන්න ඕනේ. ඊළඟට තිබුණේ තවත් ෆන් ගේම් එකක්. දුවගෙන ඇවිල්ලා මේ බැලුන් එකක් අරගෙන බැලුන් එක පොම්බලා ඉවර වෙලා මේ පුටුව උඩින් තියලා බැලුන් එක උඩ අපි වාඩි වෙලා බැලුන් එක පුපුරවන්න ඕනේ. මුළු ටීම් එකම ඒ විදිහට කරන්න ඕනේ. ඊළඟට තිබුණේ ලාව ගමන් මඟ තරණය කරන ක්‍රීඩාව. ඒකත් ඉතින් විනෝදයෙන් ගත වුණ විනාඩි කිහිපයක්. අවුට්ඩෝර් ඉවෙන්ට් වලින් පස්සේ අපි හැමෝම අපේ හෝල් එකට ආවා. ඊට පස්සේ අපේ හවස් සරුව රසබර කරන්න අපිත් එක්ක වෝන්ටඩ් බෑන්ඩ් එකත් එකතු ඊට පස්සේ සිංගින් කම්පිටිෂන් එක ආරම්භ වුණා. සිංගින් කම්පිටිෂන් එක යන අතරෙම අපි හැමෝම ලන්ච් එකත් ගත්තා. Latu
to අමිදේවා ප්‍රියා සූර්යසේන මහත්මයාට. One for my master and one for the day, and one for the little one who lives till the කට්ටිය මෙහෙම නටන අතරේ ඩාන්සින් කම්පිටිෂන් එකකුත් ගියා. ඊට පස්සේ රැෆල්ඩෝ ඉවෙන්ට් එකක් තියලා ඒකෙන් තේරෙන අයට තෑගි ප්‍රදානයක් තිබුණා. ඒකත් ඉවර වෙලා මේ වෙනකන් තියපු ඉවෙන්ට් වලින් ජයග්‍රහණය කරපු අයට තෑගි බෙදා දීමක් තියලා උත්සවයේ වැඩ කටයුතු අවසන් වුණා. ලබා ගන්නවා. ඊළඟට අපි ආරම්භ කරනවා පිළිනි දිලාන් ස්ටීම් ඔබයි දෙවන තරගයේ ජයග්‍රාහී බවට පත්වන්නේ. මේම ඉංග්‍රීසියෙන් කියනකොට හංසනද හංසනාද කියන්න බෑ. හංසන මොකද හංසනා මොකද සංකල්ප සංකල්පා වගේ නේද? පත්වන්නේ ලෂාන්